කැමති අපි ඇවිල්ලා ඉන්නවා මිලානෝ මොන්සා නගරයට. මොන්සා නගරයේ බක්මා සැනකෙළිය පැවැත්වෙන ස්ථානයේ අපි ඉන්නේ. ඉතින් යස්තෑදී අද ශ්‍රී ලංකාවේ නියෝජනය කරමින් ප්‍රධාන චරිතයක් මෙතනට පැමිණලා තිබෙනවා ආරයි තමුත් එක්ක හැටියට. ඉතින් අපේ මයිස් ගමගේ මහත්මයා ඉන්නවා අපි සමග සුරේෂ් ගමගේ මහත්මයා ඉන්නවා අපි සමග සම්බන්ධ වීම සඳහා. ඉතින් අපි කැමති මේ යුරෝපා සංචාරය කරන අවස්ථාවේ ඉතාලියේ නැවත ඉන්නවා මේ දවස්වල මිලානෝ නගරේ. ඉතින් අපි කැමති ඔබතුමාගෙන් දැනගන්න මේ ශ්‍රී ලංකේ ජනතාව දකිද්දී ඔබට මොනවද හැඟෙන්නේ? ඒ වගේම ඔබතුමාගේ අදහස් මොකද? ඔබතුමාගේ වැඩසටහන් ගොඩාක් රාශියක් මේ ඉතාලියේ දීප ප්‍ර්‍යාප්ත කිරීමට සැලසුම් කරලා තියෙනවා. ඒ පිළිබඳව කෙටි වචන ටිකක් කතා කරනවා නම් අපි ඇත්තටම ලාල් මම හරි සතුටුයි. මොකද මගේ පළවෙනි යුරෝපා සංචාරය මම ගිය අවුරුද්දේ තමයි මෙගාස්ටා ප්‍රසංගයට පසුව මම එන්නේ හිටියේ. මට එන්න බැරි වුණා මම වෙන රටකට ගිය නිසා. ඇත්තටම අද යුරෝපයේ මිලානෝ නගරයට මම පැමිණලා සිටිනවා. ගොඩාක් සන්තෝෂයි. මොකද අපේ ශ්‍රී ලංකාවේ ජනතාව මෙච්චර පිට දේශයක මෙච්චර සතුටු වෙද්දී මම වගේ කලාකරුවෙක් ඔවුන් මට ආදරය කරද්දී මේ වගේ අවස්ථාවක් මට ලැබීම ගැන පුදුම විදිහට මම ආදරය කරනවා ඔවුන්ට. මට හිතා ගන්න බෑ, මට වචනයක විස්තර කරන්න බෑ. ඉතින් ඇත්තටම මේ දැවැන්ත කර්තව්‍යයේදී මේ ඉන්න අපේ කොල්ලෝ කෙල්ලෝ සෙට් එකත් එක්ක ලස්සන ප්‍රසංගයක් පවත්වන්න බලාපොරොත්තු වෙනවා මේ 21 වෙනිදා. ඉතින් මාත් සමග අනර්කලි, ආකර්ෂා, චිලි, පිං පොං, අනුෂා දමයන්ති, ඒ වගේම අපේ සුනිල් අයියා, අපේ සීනියර් ආටිස්ට් සුනිල් අයියා, ඒ වගේම අපි මේ සංකලනයෙන් අපි සියලුම දෙනා දැවැන්ත කොන්සර්ට් එකක් කරනවා, ලයිව් ඉන් කොන්සර්ට් එකක් ජෝතිරායක්. ඒ වගේම අපේ සින්දුත් ජෝතිපාල්ගේ මහත්මයාගේ ගීතත් අපි ගායනා කරනවා. ඒ වගේම අපගේ නැටුම් සියලුම දේවල් වලින් යුක්තව මේ ප්‍රසංගේ පවත්වනවා. මේකේ සංවිධායක කටයුතු කරන්නේ ලොයිඩ් මහත්මයා සහ සුමේද මහත්මයා ඇතුළු ඒ සියලුම කණ්ඩායම. ඉතින් අපිට හොඳ සලකනවා. අපි ආදරයෙන් 21 වෙනිදාට අපේ ෂෝ එක බලන්න එන්න. එදාට අපි දෙමු හොඳ වැඩක්. මෙගාස්ටාර් ලයිව් ඉන් කොන්සර්ට් විත් ජෝතිරායක්. එන්න බලන්න. අපි ෆුල් ආතල්ලයක් ගමු. ඒක තමයි හැඟීම, ඒක තමයි ගැම්ම. ඉතින් ඉතාලියේ මිලානෝ නගරයේ දැවැන්ත වෙනසක් කිරීමට මොවුන් සූදානම් වෙනවා. ඒ අතරේ අපේ ඉන්නවා අපේ සුවල් මහත්මයා. ඉතින් අපි මෙතුමත් ලංකාවේ ශ්‍රී ලංකාවේ සිට පැමිණියේ මේ සංචාරයට. ඉතින් යුරෝපා සංචාරය ගැන ඔබගේ අදහස් ටිකක් කතා කරනවා නම්. බොහොම ස්තුතියි ලාල්. මොන්සා අවුරුදු උත්සවයට මිලානෝ සම්බන්ධ වීම ලැබීම ලොකු වාසනාවක්. ඇත්තටම අපිට කතා කරන්න තියෙන මේ දවස්වල උත්සව ශ්‍රීයෙන් මිලානෝ නගරය පිරි යනවා. එහි සුපිරිසුදු හොඳ සුන්දරම අවස්ථාවක් මේ මාස 21 වෙනිදා ඔබට උදා වෙනවා. ඒ අපේ මෙගාස්ටාර් මහා සංගීත සංදර්ශනයෙන් ඔබට අලුත්ම මාදිලි අත්දැකීමක් විඳ ගැනීමට ලැබෙනවා. අපේ සුපර්ස්ටාර් තාරකා රාශියක් සමග සංගීත රසයෙන් ඔබ නැහැවීමට අපගේ ලොයිඩ් ගුණසේකර මහතා සහ සුමේද මහතා සූදානම් මේ සංවිධානය කරන මෙම සුන්දර අවස්ථාවට සියලු දෙනාගේම සහභාගීත්වය අපි ඉතා ගෞරවයෙන් ආරාධනා කරනවා. ස්තුතියි. එයාගේම මේකේ ප්‍රධාන චරිත දෙක තමයි අපේ ලොයිඩ් මහතා සහ සුමේද මහතා. ඉතින් මිලානෝ නගරයට අති දැවැන්ත චරිත දෙකක්. ඉතින් ඒ කිව්වොත් මටත් ආඩම්බරයක්. අපිත් සමග එකට අත්වල බැඳගෙන එක දන්වලක පුරුක් වගේ මේ කාර්යයට මුහුණ දෙනවා. මොන ප්‍රශ්න අභියෝග තිබුණත් මේ දේ අපි ඉලක්කයක් කරා ගමන් කරනවා. ඉතින් මේ වෙනකොට නළුනිලියෝ මිලානේ නගරය ආක්‍රමණය කරලා තියෙනවා. ඉතින් ඔබතුමාගේ තමයි මේ ශක්තිය. ඉතින් මේ දැවැන්ත චරිත ඉන්නවා අපිත් එක්ක ලොයිඩ් ගුණසේකර මහත්මයා. ඉතින් ඔබතුමාණුත් කැමති අපේ ලක්විෂන් නාලිකාව හැටියට අදහස් ටිකක් දැනගන්න. ස්තුතියි. ඇත්තෙන්ම මම ඉතාමත් සන්තෝෂ වෙනවා ප්‍රථම වතාවට මේ මෙගාස්ටාර් ප්‍රසංගය යුරෝපයේ මිලානෝ නගරයේ ප්‍රථම වතාවට පැවැත්වීමට කටයුතු සූදානම් කර ගැනීමට හැකියවීම ගැන මට මගේ සහාය මාත් සමග ඉන්නවා අපේ සුමේද මහත්මයා. ලක්බුජුන් ආයතනය මට විශේෂ සහයෝගයක් දක්වනවා මේ අවස්ථාවේ. මම ඔහුටත් දෙනවා වචන ස්වල්පයක් මේ ගැන කතා කරන්න. එයාගේම මිලානෝ මච්චක්කීනිය ජයන්ත චරිතය අපේ සුමේද මහත්මයා. ඉතින් ලක්බජුන් අවන්හල කිව්වොත් කවුරුත් දන්නවා ඉතාලියේ මිලානෝ නගරයේ ශ්‍රී ලාංකිකව නොදන්න තැනක් නෙමෙයි. ඇත්තටම ලක්බජුන් අධිපතිතුමා අපේ සුමේද මහතා ඉන්නවා. ඉතින් එතුමාගෙනුත් අපි කැමති මේ අපේ අනර්කලීලා සුරේෂ් ගමගේලා මේ පිම්පොන්ලා ගෙනල්ලා මොකද්ද මේ මිලානෝ වල කරන්න යන මේ කාර්යය ගැන පොඩි කෙටි හැඳින්වීමක් කරනවා ඔබතුමා. ඇත්තටම කිව්වොත් යුරෝපයේ පළවෙනි වතාවට මෙවැනි දැවැන්ත තරු පිරිසකකින් සමන්විත ලස්සන වැඩසටහනක් ඔබ සැමට දකින්න පුළුවන්. ඉතින් අපි කෙටියෙන් කිව්වොත් යුරෝපයට සුපිරිම සුපිරි
සුපිරි වැඩක් සුපිරි ෂෝ එකක් එන්න දාට. ඔව් ඒ වගේම මහත්මයානි දැනගන්න කැමතියි මේ ප්‍රථම වතාවට තමයි මේ යුරෝපයට මේ නල්නිලියෝ එන්නේ. ඒකත් ලොකු අභිමානයක්. ඒකේ මූලිකයා තමයි මේ ඉන්නේ. අපේ හදවතක් ප්‍රධාන චරිතය ලොයිඩ් ගුණසේකර මහත්මයා. ඉතින් ඔබතුමාගේ දෙපළගේ ශක්තිය තමයි මෙතන මුළු ඉතාලියටම කිව්වොත් මා නිවැරදි. ඉතින් මෙතනින් තමයි මේ හරහා තමයි මුළු ඉතාලිය වෙරෝනා, මෝදනා, බ්‍රෙෂියා, කටානියා, නාපෝලි, පිරෙන්සේ සියලුම නගරවලට දීප්ති යාත්‍රා කරන්නේ. පළවෙනි අදියර තමයි අපි පටන් ගන්නෙ ජුනි මාසේ 21 වෙනිදා. ඉතින් අපි මොකද්ද අපේ දෙන පණිවිඩය අපේ ජනතාවට? ඒ ගැන පොඩි කෙටි හැඳින්වීමක් කරනවා නම්. මෙතෙක්කල් නොදුටුපු නොදකපු ලස්සන ෂෝ එකක් අපේ ජනතාව අතරට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම අපේ ලොයිඩ් ගුණසේකර මහතා සමග මා එකතු වෙලා මේ කරන මෙගා ස්ට්‍රා වැඩසටහනේ දැවැන්තම තරු ටික අපි අපේ යුරෝපයේ ජීවත් වෙන සියලුම අපේ ලාංකිකයන් අතරට ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් එකම ඉල්ලීම තමයි මේ නගර සියල්ලේම අපේ මේ වැඩසටහන අපි ක්‍රියාත්මක කරන අතර මුළු යුරෝපයේම ගෙනියන්න බලාපොරොත්තු වෙනවා. කෙටියෙන් මට කියන්න තියෙන එක දෙයයි එන්න බලන්න රස විඳින්න. ස්තුතියි. හොඳයි ඒ වගේම අපිත් එක්ක තවත් සම්බන්ධ වෙනවා ශ්‍රී ලංකාවේ ඉඳලා ආපු දැවන්ත චරිතයක් චරිත් එගොඩවත්ත මහත්මයා. ඉතින් මහත්මයානි අපි කැමති දැනගන්න අද දිනේදී මේ මොන්සා බක්මහා සැනකෙළිය පැවැත්වෙනවා. ශ්‍රී ලංකේ ජනතාව එකමුතු වෙලා මේ කරන ලොකු මහා කර්තව්‍යයක්. ඒ වගේම 21 වෙනිදා තියෙනවා අපි මේ පිම්පොන්ලා, අනර්කලීලා, මේ මහේෂ් ගමගේ සියලු දෙනා ගෙනල්ලා ලොකු කර්තව්‍යයකට මුහුණ දෙනවා. ඒ අවස්ථාවේ ප්‍රධාන චරිතයක් හැටියට ඔබතුමාත් ඉන්නවා අපිත් එක්ක මිලානෝ වල අත්වල බැඳගෙන. ඒ ගැන මොනවද කෙටියෙන් මේ අත්දැකීමද බෙදා හදා ගන්නවද ඔබතුමා? ඇත්තටම සතුටුයි. මොකද අපි පළවෙනි වතාවට යුරෝපයට පැමිණෙන්නේ. ඉතින් මේ වගේ ලාංකීය ප්‍රේක්ෂක පිරිසක් දැක්කාම ඇත්තටම සතුටක් දැනෙනවා. මේ වගේ කට්ටියකට අපි මේ වගේ දෙයක් කරන්න යන එක ගැන අපි බලාපොරොත්තු වෙනවා. මේ ඉතාමත් ඒ කියන්නේ සන්තෝෂේ මේ ප්‍රේක්ෂකයන් වැළඳගෙන මේ තා සාර්ථක සංදර්ශන බවට පත් වෙයි කියලා. ඔව් ඒක තමයි අපි සියලු දෙනාගේ අරමුණ. අපේ ලොයිඩ් ගුණසේකර මහත්මයාගේ, සුමේද මහත්මයාගේ, ඒ වගේම අපේ සියලුම දෙනාගේ බලාපොරොත්තු එයයි. ඉතින් අපි ජනතාවට ආරාධනා කරනවා අපිත් ලක්විෂන් නාලිකාව හැටියට ලක්විෂන් ටෙල් නාලිකාව අපි සියලු දෙනාගේ අත්වල බැඳ ගන්නවා වගේම අපිත් එකසිතින් ප්‍රාර්ථනා කරනවා 21 වෙනිදා එන්න මිලානෝ නගරයට සියලු දෙනාම අපි එදාට හමු වෙන බලාපොරොත්තු වෙන අදට සමුගන්නවා මොන්සා නගරයේ සිට. බොහොම ස්තුතියි ඔබ සියලු දෙනාටම.